ශිරාණි ක්‍රියේෂන්ස් YouTube channel මම අද ඔයාලට ගෙනෙන්නේ සූර්යකාන්ත මල නැමැති කෙටි කතාවයි. සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය කරන ලද කෙටි කතාවකි. මගේ කතා කියවන අසන ඔයාලා ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ශිරාණි ක්‍රියේෂන්ස් channel subscribe කරලා මගේ කතා රස විඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. සූර්යකාන්ත මල නැවුම් දවසකට සතුට මෝදු කරමින් කන්ද උඩ පිපෙන සූර්යකාන්ත මල මන නන්දනීය දර්ශනයක්මය. ගෙමිදුල පිපෙන මල්ද ගී කියන විහගුන්ද මේ සැරසෙන්නේ සූර්යකාන්ත මල පිළිගැනීමට බව නම් නොරහසකි. සෙදෝන හාමිනේද නැවුම් බලාපොරොත්තුවක් සමග මේ සැරසෙන්නේ කන්ද උඩ විකසිත වන සූර්යකාන්ත මල දැක ගැනීමේ නොනිම් ආශාවෙනි. සෑම ඉරු දිනකම නිවස ඉදිරි පිට කඳු ගැටය මත පිපෙන සූර්යකාන්ත මල වනාහි සුන්දර පියකරු යුවතියක්මය. සෙදෝන හාමිනේ උදෑසන සිට මේ සැරසෙන්නේ ඒ සූර්යකාන්ත මල පිළිගැනීම උදෙසාමය. උදෑසනින්ම ඇය නිවසෙහි වැඩ නිමා කර සිසිල් ජලෙන් ඇඟ දොවා නැවුම් ඇඳුමක් වතලා ස්තෝප්පුවේ වූ ඇඳි පුටුවට බර දී ගත්තේ ඉදිරියෙහි ඇති කඳු ගැටය මත බලාපොරොත්තු රඳවාගෙනය. පෙරගෙවූ ඉරුදින මෙන් නොව මෙදින සෙදෝන හාමිනේගේ සිත අඳුරු වලාකින් බර වී ඇතිසයකි. කිසියම් බියක් චකිතයක් අවිනිශ්චිත බවක් ඇගේ මනසේ හොල්මන් කරන්නට විය. එහෙත් ඇගේ මිනිපිරියගේ දර්ශනය දැකීමට වෙනදාටත් වඩා ඉක්මන් වූවාය. සිය సంతානයන්හි කාලයේ අඳුරු වලාවෙන් වැසී යටපත්ව තිබෙන අමිහිරි මතකයක් සිය මිනිපිරිය ඉදිරියේ පාපොච්චාරණය කිරීමට සෙදෝන හාමිනේ කාලයක් තිස්සේ පෙරදරමින් උන්නාය. එහෙත් ඇගේ ඒ පාපොච්චාරණය දිනෙන් දින කල් ගියේ උදෑසන පිපි සුවඳ හමන සූර්යකාන්ත මලක් සේ දිස්වන ඇගේ වතකමල දෙස බලා කෙසේ කියම් දෝයි කිසියම් චකිතයකින් ඇගේ සිත පෙළුණු නිසාවෙනි. මේට වසර 25කට එපිට මතකයෙහි නිදංගතව ඇති එක් දුක්බර කුරිරු මතකයක් සෙදෝන හාමිනේගේ සිත වසර ගණනාවක් තිස්සේ හීනියට පාරමින් සිටී. සෙදෝන හාමිනේගේ සිය දැස කඳු ගැටය මත රඳවාගත් වනමය. ඇය එන බස් රථයේ ප්‍රමාදය සෙදෝන හාමිනේගේ සිත නොසන්සුන්තාවයට පත් කරමින් සිටී. මේ බස් එක තාම නෑනේ. මොකද මන්දා අද පරක්කු. බස් රථයේ ප්‍රමාදය ගැන මැසිවිලි නගිමින් සෙදෝන හාමිනේ දෑගිලි පටලමින් කල්පනාවේ නිමග්නව සිටී. අතීතයේ සිතුවම් එකිනෙක මැවී ආවද ඇය එන බසේ නාදය දැන් මතුවේ ඒ යැයි ඇගේ දෙසවන අවදියෙන් සිටී. කල්පනාවේ යෙදී සිටින සෙදෝනාට බසයක් කඳු ගැටේ නගිනා රාවය හීන් සීරුවට ඇසෙන්නට විය. ඇගේ සිත ඉන් පිබිදී ගියාක් පදුය. බැරෑරුම් හඬක් නංවමින් කඳු ගැටේ නැගගත් බසය කෙමෙන් කඳු ගැටය බැස නිවස පසුකොට ගියේය. සෙදෝන හාමිනේගේ නොඉවසිලිමත් දැස කඳු ගැටේ මත රැඳී සිටියේය. මොහොතකින් සූර්යකාන්ත මල කඳු ගැටේ මත පිපුණේය. සෙදෝන හාමිනේගේ සිත ප්‍රීතියෙන් පිනා ගියේය. මගේ මැනිකේ පරක්කු මොකද කියලා මම මේ බැලුවේ. සෙදෝන හාමිනේ සිය මිනිපිරියේ පිළිගැනීමට පෙරමගට ගියාය. අද බස් එකේ එන්න පොඩ්ඩක් පරක්කු වුණාච්චි අම්මේ. ඇය සිනහසීගෙනම සෙදෝන හාමිනේ වෙත ආවාය. මන් දන්නවා මගේ මැනිකේ මාව බාන්න කොහොම හරි එනවා කියලා. ඉතින් මැනිකේ අම්මා අප්පච්චි එහෙම සනීපෙන් ඉන්නවද? ඔව්වත් අම්මේ. විභාගෙත් ඉවර වුණ හින්දා මාත් මේ දවස් ටිකේම ගෙදර හිටියේ. මැනිකේ දොස්තර විභාගේ පාස් කරලා ආවම අපරත් ඉන්නවා ඉතින් දොස්තර නෝන කෙනෙක්. නැතුව ආච්චි අම්මේ. එතකොට මටත් බැරිය මැනිකගෙන්ම බෙහෙත් අරගන්න. අත්තම්මට ඉතින් දෙයියනේ කියලා එහෙම් බහින ඉඩක් නෑනේ. අත්තම්ම ඔය ඉන්න විදිහටම ඉන්න හොඳේ. මම මැනිකට කන්න කියලා වැලතල පැහැදුවා. මගේ මැනිකේ කාලා බලන ප්‍රසයිද කියලා. ආයි ඉතින් ඒකේ අහන දෙයක් තියෙනවද අත්තම්ම හැදුවනම්. මගේ මැනිකේ මට මැනිකට කියන්න ලොකු කාරණාවක් තියෙනවා. මොකක්ද අත්තම්මේ?
මැනිකේ අවුරුදු ගානක ඉඳලා මගේ හිතට වද දෙන කාරණාවක් තියෙනවා. මට මේක මැනිකේගේ මූණ බලන් කොහොම කියන්නද කියලා හිතා ගන්න බෑ. මැනිකේ මං ගැන මොනවා හිතාවිද මන්දා. අදවත් මේ හිතේ බරෙන් නිදහස් වෙන්න ඕනේ මැනිකේ. ඕන දෙයක් කියන්නත් අම්මේ මං අහගෙන ඉන්නේ. මට මේක මැනිකේගේ මූණ බලන් කොහොම කියන්නේ කියලා හිතා ගන්න බෑ. මැනිකේ මං ගැන මොනවා හිතාවිද මන්දා. කමක් නෑ අත්තම්මේ. අත්තම්ම මං එක්ක මොනවා කිව්වත් මං තරහ වෙන්නේ නෑ. ඇත්තමයි අත්තම්මේ. ඉස්සර මේ ගමේ හිටියේ පෝසත්ම පවුල අපි තමා මැනිකේ. ගමේ හිටිය හැමෝම දුප්පත්. මැනිකේගේ සීය තමා මේ ගමඩේ හිටියේ එකම පෝසතා. අපි දෙන්න එකතු වෙලා කෑම ව්‍යාපාරයක් කළා. කෑම වර්ග හදලා මේ ගමේ කඩවලටයි අපට ගම්වල කඩවලටයි දැම්මා. පොඩියට පටන් ගත්ත වෙලඳාම ටිකෙන් ටික දියුණු කරගන්න අපි දෙන්නට පුළුවන් වුණා. අපි එක්කෙනා දෙන්න වැඩට ගත්තා. අන්තිමේ 7-8 දිනකම බේකරිය වැට්ට ගන්න අපට පුළුවන් වුණා. ඒ වෙද්දි අපිට තිබුණේ කපරාරු කරලා බැඳපු ලොකු ගෙයක්. ගමේ උදවිය අපිට හරි ඉහලින් සැලකුවේ. මරණයට මගුලට ගමේ උදවියට අපිව නැතිවම බැරි වුණා. ගමේ මගුලක් තුලාවක් වුණාම කෑම මේසෙ ඉදුල් කරන්න කියන්නේ අපිට. එහෙව් පිළිගැනීමක් තමා අපේ මේ පවුලට තිබුණේ. මැනිකගේ අම්මගේ අම්මලත් මේ ගමේ හිටිය දුප්පත් මිනිස්සු. හිටියේ මැටි ගෙදරක. ඒ කාලේ මැනිකගේ ආච්චි අම්මා ගෙවල් වල වී කොටන්න යනවා. කුරුඳු ඉඩම් මෙලි කරන්න කුරුඳු ගාන්න එහෙමත් යනවා. ඒ දවස්වල මැනිකගේ ආච්චි අම්මා අපේ බේකරියේ පිටි කොටන්න ආවා. කරුණාවතී තමයි අපේ වත්ත පිටියේ උදුළු ගෑවෙත්. ඔන්න ඔය කාලේ තමයි මගේ ලොකු පුතා කරුණාවතීගේ ලොකු දුව එක්ක පහිරු පාසානමක් ඇති කරගත්තා. මම ඒ සම්බන්ධයට කොහෙත්ම මනාප වුණේ නෑ. මං කොහොමද මන් ළඟ කුලිය කරන ඇත්තේ දුවට මගේ පුතාව බන්දලා දෙන්නේ? මම සෑහෙන උත්සාහ කළා ඔය සම්බන්ධය නවත්තන්න. කොහෙත්ම බැරි වුණා ඒක කරන්න. මැනිකගේ සීයත් ඒ සම්බන්ධයට කොහෙත්ම කැමති වුණේ නෑ. මම හීන මැව්වේ මගේ පුතා හොඳට මගුල් කාලා ලොකු තැනකින් කසාදයක් කරගන්නවට. ඒත් ලොකු පුතා මැනිකගේ අම්මත් අරන් ගෙදරින් පැනලා ගියා. මම ওই කාරණාවට පිපිරි හිටියේ. ගම්වහන ඒවට අපි එපෑ උත්තර බඳින්න. සමහරු ඒ ගැන හාර අහන්නේ ඔලොක්කුවට වගේ. ගමේ උන්ට ඒ ප්‍රවෘත්තිය අගුපිල් වල කතා කරන් මාස ගානකට සෑහුණා. මැනිකගේ අම්මා කෙල්ල කාලේ හරිම ලස්සනයි. බලාගෙන ගියාම මැනිකගේ තාත්තා එයාට ආදරේ නොකළොත් තමා පුදුමේ. රාජකුමාරවරුත් වශී කරන ලක්ෂණත් එයාට තිබුණේ. මට මතකයි ඉස්සර මැනිකගේ අම්මා මේ පාර දිගේ ඉස්කෝලේ යනකොට විදුලතු ගානේ එක පැත්තකට දාලා මං ඈ යන හැට බලාගෙන ඉන්නවා. ඇස් වහක් කට වහක් නෑ. කෙල්ල පුදුම ලස්සනයි සිරියාවයි. මං හිතන්නේ මේ අහලගම් 7ක නෑ එච්චර ලස්සන කෙල්ලෙක්. බලාගෙන ගියාම ලොකු පුතාගේ ඇති වැරද්දක් නෑ. ඉතින් එදා ගෙදරින් ගියාට පස්සේ ඒ දෙන්න හාහා පුරා කියලා මේ ගෙදරට පය තිබ්බේ එයාලගේ වටිනාම වස්තුවත් අරගෙන. මැනිකේ ඔයාවත් තුරුළු කරගෙන. මං හිතන්නේ එතකොට මැනිකට වයස මාස 2-3ක් ඇති. මැනිකගේ අම්මා වාඩි උනේ මේ ස්තූපයේ ඔන්න ඔය පුටුවේ. එයාලගේ ලෝකේ අතට අරන් ආව මං ගියාද එයාලව පිළිගන්න? නෑ මං ගියේ නෑ. ඒ දෙන්න ස්තූපෙට වෙලා බලා හිටියා මං එනකම්. ඒත් මං නම් නොවේ ගියේ. මං දැක්කා මැනිකේ ඔතල දිමුන රෝස පාට රෙද්දෙන් එළියට රෝස පාට චූටි කකුල් දෙක එළියට පැනලා තිබුණා. මට හරි ආසාවක් ඇති වුණා. ගිහින් මැනිකගේ මූණ බලන්න. ඒත් මේ උද්දච්ච මාන්නක්කාර හිත ඒකට ඉඩ දුන්නේ නෑ. මගේ යටිහිත කිව්වා ඵලයන් ගිහින් අර කෙලි පැටියගේ මූණ බලපන්. ගිහින් අර කෙලි පැටිය නිසාවත් අර මහවුන් දෙන්නට සමාව දීපන්. ඵලයන් කියලා. ඒත් මේ උද්දච්ච අහංකාර මාන්නක්කාර මගේ හිත ඒකට ඉඩ දුන්නේ නෑ. ටික වෙලාවකට පස්සේ මට ඇහුණ මැනිකගේ අම්මා හීන් සියරුවට අඬනවා. ඊට පස්සේ අප්පච්චි තම බදාගෙන අඬන්න පටන් ගත්තා. මගේ ලොකු පුතා චූටි කාලේ ඇඬුවට පස්සේ මං කවදාවත් දැකලා තිබුණේ නෑ එයා අඬනවා. අයෝමී පුරුෂයෙක් වගේ ඉන්න එඩිතර හිතක් තියෙන මැනිකගේ අප්පච්චිත් එදා එකි ගහක අඬන හැටි මං අහගෙන හිටියේ. මට ඒ වෙලාවේ මොන වුණාද කියලා හිතා ගන්න බෑ. මට මතක් වුණේම එයාලා අපේ අභිමානය එල්ල කර ප්‍රහාරය. මගේ යටපත් වෙලා තිබුණු
වෛරී සිතුවිලි ඒ වෙලාවේ ආයෙත් මතුවලා ආවා. එයාලා කොච්චර ඇඬුවත් මගේ මේ ගල් හිත උණුනේ නෑ. කෙලිපැටිය නිසාවත් මට ඒ දේ කරගන්න බැරිව ගියා. ඒ දෙන්න කෙලිපැටියවත් අරගෙන අඬ අඬාම දොට්ට බැහැලා ගියා. එයාලා ගියාට පස්සේ මට හිතුණා මොකද්ද මං ඒ කරගත්තු මෝඩ වැඩේ කියලා. මම එදා මෙදා තුර තාමත් ඒ ගැන පසුතැවෙනවා. ඕ මැනිකේ මගේ හිත තාමත් අඬනවා. මැනිකගේ ඔය අහිංසක මූණ දකිනකොට මට ඒ අතීතයේ තාමත් සිහිපත් වෙනවා. සෙදෝන හාමිනේ දෑතින් මුහුණ වසා හඬන්නට ඌවාය. අනේ ආච්චි අම්මේ අඬන්න එපා. මම ආච්චි අම්මගේ තරහ නෑ. ඊට පස්සෙත් මැනිකලට මගේ අතින් උනේ වැරදිම තමා. මම හැමදාම බැලුවේ, සැලකුවේ, අගය කළේ අපේ හැමදේමත් දුන්නේ අනෙක් දරුවන්ට තමා. ඒ දරුමුණුපුරෝ මං හැදුවේ මගේ මේ අත් දෙකෙන් කවල පොවලා. දැන් ඒ ළමයි ලොකුයි. දැන් එයාලට මගින් වැඩක් නෑ. දැන් එයාලා එයාලගේ ලෝකවල අවුරුද්දකට විතර සැරයක් ඇවිල්ලා චීත්ත කැල්ලක් දීලා යනවා. එයාලට මං උන්නද මලාද කියලා බලන තරම්වත් වෙලාවක් නෑ. එයාලට දැන් මං ගැන වගේ වගක් නැති ගානයි. ඉතින් මැනිකේ ඔයා ලස්සනින් ගුණ යහපත් කමින් දවසින් දවස හැදුනේ හරියට සූර්යකාන්ත මලක් වගේ. අන්තිමේ ඒ වගේ වටිනාකම වැඩි වෙන්නත් එක්ක මැනිකේ දොස්තර නෝන කෙනෙකුත් වුණා. මගින් වෙච්ච වැරදි වලට මැනිකලගේ හිත රිදෙන්නේ නැති. ඒත් මැනිකගේ වටිනාකම දවසින් දවස වැඩි වුණා මිසක කවදාවත් අඩු වුණේ නෑ. මගෙන් වෙච්ච මදි පුංචිකම් මැනිකලට කොහෙත්ම මායිම් වුණේ නෑ. අපේ අම්මා මට ඔය කතාව කියලා ගොඩාක් කල්ලත් අම්මේ. ඔව් මැනිකේ. මැනිකගේ අම්මගේ හිතෙත් ඒ සිද්ධිය ගලේ කෙටුවා වගේ ඇති. මං කරපු ඒ අසමජ්ජාති වැඩේ අම්මා කෙනෙකුට දරා ගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. මැනිකගේ අම්මටයි මගේ පුතාටයි ඒ වෙලාවේ මොනව හිතෙන්නේ නැද්ද දෙයියනේ. සෙදෝන හාමිනේ දිගු සුසුමක් පිට කළාය. මගේ පුතායි ලේලි මැනිකේ වගේම තමා. මගෙන් උන මද පුංචිකම් එයාලා ගණන් ගත්තේ නෑ. එයාලගේ යුතුයකම් පුළුවන් විදිහට ඉෂ්ට කරනවා මිසක මට දුක මං ඉයෝ සලකපු මිනිපිරීම මට මේ කරන සැලකිල්ල දැකලා වද වෙන වදවිල්ල දැකලා ඇයි මැනිකේ ඔයත් මාව දාලා යන්නේ නැත්තේ? සෙදෝන හාමිනේ හැනුම්බරව ඇසුවාය. ඉතින් ආච්චි අම්මේ මමත් එහෙම කළා නම් මං කොහොමද ආච්චි අම්මගේ කටින් ඔය මං ගැන කියන හොඳ අහගන්නේ? ඒක තමයි ආච්චි අම්මේ මගේ තියෙන විශේෂත්වය. මගේ හොඳ මටම තමයි ආච්චි අම්මේ. ඔව් මැනිකේ වැරද්දක් කරලා ලෝකෙන් වසන් වුණත් හෘද සාක්ෂියෙන් වසන් වෙනවා බොරු මැනිකේ. සත්‍ය සිතුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද සූර්යකාන්ත මල කෙටි කතාව මින් අවසానයි. මගේ කතාව රස විඳින ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් රසවත් හරවත් කෙටි කතාවකින් හමු වන තුරු ඔයාලා සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.